ආවි. මම ඔබට හොඳ සිද්ධියක් කියන්නම්. කලින් බුදු කෙනෙක් බුදුවරු කලින් පහළ වුණානේ. සිකී කියලා බුදු කෙනෙක් පහළ වුණා 30 කල්පයකට කලින්. ඒ 30 කල්පයකට කලින් පහළ වූ සිකී බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා. උන්වහන්සේගේ සහෝදරයා රජ කෙනෙක්. නම සිකණ්ඩි. මේ රජුරෝ අර බුදුරජාණන් වහන්සේව ආදාහනය කළා පිරිනොම් පාපු ධාතු සම්පත් කළ චෛත්‍යයක් හැදුවා. ඒක මිනිස්සුන්ට ඕන වුණා මල් පූජාවක් කරන්න. එයා සේවිකෙක් අරගෙන චෛත්‍ය පීසවල වටා මල් පූජා කර කර ගියා. හුළඟෙන් මලක් වැටුණා. ඒ කියන්නේ හුළඟ හැමලා ඒක මල බිම වැටුණා. අර මිනිස්සේ මල අරගෙන අරයට දුන්නා මලක් වැටුණා කියලා. එයා මල අරගෙන එයා ආපහු දුන්නාට එනං ඔයාවක පූජා කරන්න. අද නිකන් හිතන්න ඔබට කවුරු හරි ලොක්ෙක් මිනිස්ටර් කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියන යන් අපි චෛත්‍යයකට මල් පූජා කරන්න. දැන් නෙළු මල් ගොඩාක් අරගෙන ඔබම ලෑස්ති කරා කියමු. වාට්ටි පිටින් ලෑස්ති කළා වටේට තියන් යනකොට එක කුලකට වැටුණා. ඔබ මේ කහුල්ලක මල්ල වැටුණා සර්. එතකොට ඔබට මේ මල්ල දුන්නොත් ඔබේ හිත පාදින්නේ නැහැ. ඔබ හිතයි මේ මූසලගේ හැටි. ඇයි? බිම වැටිච්ච කෙනේ මට පූජා කරන්න දුන්නේ. හිතයිද නැද්ද? බිම වැටිච්ච කෙනේ මට මේ පූජා කරන්න දුන්නේ. හිත පිහිටන්නේ සද්දාවේ. පඩ්ගාලා ගැටෙනවා. අන්න එකයි පරිහානිය කියන්නේ. එතකොට අරයයි මල්ල ගත්තා. මල් අතේ තියාගත්තා. ආර්යගේ පූජා වුණාන් පස්සේ මේ මල අතට අරගෙන බුදුගුණ මෙනෙහි කර කර චෛත්‍ය වටේ ගියා. ගිහිල්ලා ඒක පූජා කළා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණ සවැත් නුවර ළමයෙක් ඉපදෙනවා. ඒ ළමයාගේ නම සුගන්ධිත. එයා ශාසනයට පැහැදිලා පැවිදි වෙනවා. රහතන් වහන්සේ නමක් වෙනවා. එයා බලනවා කොහොමද මේ ගමන ආවේ කියලා. වලදි බේරා දෙව්ලොව මනුලොව අපාය ගිහිල්ලා නැහැ. කවදද? 30 කල්පයක්. ඉත මල පූජා කරපු දවසේ ඉඳලා වැටිච්ච මල පූජා කළා එහෙම සුගතිය ලැබුණා නම් ගෙදරක පළතුරක් කඩාගෙන බුදුගුණ කියා ඔලුව උඩ තියන් ඇවිල්ලා ලලාට ධාතුන් වහන්සේ පිටු චෛත්‍යයට පූජා කරාම යම්මලා කොච්චර පිනක් රැස් කරන්න යද්ද? ඒක බලාගෙන හිටව හිස් පුද්ගලයෝ ටිකක් Facebook වලින් ගරහනකොට කොච්චර පව් කරගන්න යද්ද? ඔන්න වෙනස. දැක්කනේ. එතකොට මම කිව්වේ හොඳ දේ හඳුන ගන්න වර්තමාන මිනිස්සුන්ට හැකියාව නැහැ. ඒ නැත්නම් මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පඤ්ඤා නරණං රතනං. මිනිස්යන්ගේ මණික ප්‍රඥාවයි. පුඤ්ඤං චෝරේහි දූහරං. දූහරං කියන්නේ ගන්න බෑ. පැහැර ගන්න බෑ කියන එකයි. ඒක පැහැර ගන්න බැරි දේ මොකද්ද? පින. එහෙනම් ඔන්න රැස් කරන්න දෙයක්. මොකක්ද? පින. හොඳට එකතු කරගන්න මානව ලෝකෙදී. හොඳට එකතු කරගන්න මනුස්ස ලෝකෙ පින. දන් දීමෙන් පින එකතු කරගන්න, අනුන්ට උදව් කිරීමෙන් පින එකතු කරගන්න, ඊළඟට නිතරම පින එකතු කරගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද කියලා කියන්න බලන්න පුළුවන් නම් මිත් සිත වැඩිම. නිතරම පින රැස් වෙන එක. ඔබට පුළුවන් වැඩක් නැති වෙලාවට සියලු සත්‍යෝ සූපත්ත්වා කික හිත ඉන්න. නිතරම පින් රැස් වෙන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රියෙන් හොඳට පින රැස් වෙනවා කිව්වා. ඒක දැන් බලන්න හිතලා අපි මේ දැන් අපේ ගෙවිච්ච ජීවිතේ මනුස්ස ලෝකේ ඇවිල්ලා අපිට වැඩිපුර පින් රැස් වෙවි තිබුණාද? තිබිච්ච පින් ගෙවි ගියාද? ගෙවි ගියා. යම් දවසක අපිට තේරුණාට පස්සේ පින කොහොමද ගෙවෙනවා? තේරුණාට පස්සේ අපි පින රැස් කරන්න මහන්සි ගනිමු. ඒ පින රැස් කරන්න
දුර්ලභ අවස්ථාවක් එඩ්මන්ටන් නගරයටත් ආවා. මහමෙවුනාසපුවක් හැදීම. ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ධර්මය අහන්න, ඉගෙන ගන්න, පුරුදු කරන්න, සතුටින් පින් කරන්න, සතුටින් සංඝයාට උපස්ථාන කරන්න, සංඝයාගේ සීලයට ගුණයට අනුග්‍රහ කරන්න. එතකොට ඔබට මං හිතන්නේ ඔබට මේ ජීවිතය තුළ සාරවත් දෙයක් ලබාගෙන ඔබ සතුටින් යන්න මනුස්ස ලෝකෙන් යන දවසට. අපි හැමදාම ඉන්නාවේ නෑනේ. එතකොට මේ දුර්ලභ වාසනාව ඔබට ලබන්නත් මේ ගෞතම බුද්ධ ශාසනය ඔබ දෙවියන් අතර උපදින්න ලැබුණොත් ගෞතම බුද්ධ ශාසනය ඔබට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.